Hi guys, ඔන්න අද අපි ආවා grocery shopping යන්න. අපි බලමු අපිට කැලිෆෝනියාවේ අපි ඉන්න පැත්තේ කොච්චර ගාණක් අපිට ඉඳන් එනවද කියලා අපේ සතියට. ඇතුළට ගිහින් අපි වීඩියෝ ගන්න ගමන් ඔයාලට කියන්නම් කොහොමද prices යන්නේ ඒ විස්තර ටික. මෙතන මේ තියෙන මේ කැෆේ එකේ මේ ඩයල් එක අපිට මේ සාමාන්‍යයෙන් කොෆි දෙකක් ගත්තාම එකක් ෆ්‍රී දෙනවා. හොඳ ඩයල් එකක් මොනවා වුණා. මිනිහට බඩේ පාර ගහන්න මෙන්න මෙතනින් මේකයි ඒකයි දෙකම එකන කරේ ඉන්නේ අපිට හිතා ගන්න බෑ මොකෙන්ද ඩ්‍රින්ක් එකක් ගන්න ඕනලට ගන්න කියලා මෙන්න මේ කඩේ මේ මොකද්ද මේ කඩේ මේ තියෙන මොනවද මේ ඇතුළට හොට් පොට් නේ මෙන්න තියෙනවා ටේලර් ෂොප් එකක් මේ මොන රටේ ඇඳුම්ද චීන ඇඳුම්ද මේවා චීන ඇඳුම්ලු පිත්තල බඩු කඩයක් දාලා පිත්තල බඩු තියෙනවා මෙතන පිත්තල අලියෙක් ඉන්නවා අපි ආවා අපි බඩු ගන්න එන කඩේට කාට් එකක් අරගෙන යන්නේ AC එකට මේ මොනවද මෙතන තියෙන්නේ මේ රයිස් නේ රයිස් ජාති මෙතන ජස්මින් රයිස් මෙතන ඕනේ නැහැ ජස්මින් රයිස් අරගෙන අපිට අවුරුද්දක් විතර කන්න පුළුවන් ජස්මින් රයිස්. මේ වගේව දාන්න උත්සව වලටද? මෙන්න මැංගෝස් තියෙනවා මෙතන. කැරට් ගන්නවා. දෙකක්. වැඩි පුරෝම නෑ ඉතින් අපි මේකට විතරයි නෝ. මොකටද කැරට් ගන්නේ? හරියට විතරයි. හරි. කිවි ගෙඩි තියෙනවා මෙතන. මොනවද? broccoli රාබු නෙමෙයි මොනවද? තත්තුවල් රාබුලු බලාගෙන වරු කියනවා. මේකෙන් ගන්නවද අපිට තියෙන එකෙන් ගන්නවද? මල්ගෝවද? අතන රොක්කසත් ඔක්කොම තියෙනවා වගේ. ඕන එකක් තියෙනවා. අතන ඉඳන් චයිනීස් කියන බෝවද. එතනත් මේ රතුවල බීට්‍රූට් නේ. මේවත් මෙතන අතන කොලත් එක්ක තිබුණා. මෙතන කොල නැතුව. ඕම් කොලද වුණාද? අර ස්ටර් ෆ්‍රයි එකට දාන්න. ඒක දාන්න. එපලක් දාන්න. දාන්න. මේ මොනවද? අර මාළු මිරිස් වගේ නෑනේ. මාළු මිරිස් නෑ. මාළු මිරිස් ගන්න නෑ නේද ඒක? මේකෙන් ගන්නවද එහෙම නම්? මේකේ ඒකම නෑ. ඒ මාළු මිරිස් එක නෑ. අපිට එන්න යන්න වෙනවද ඒකට? අතන තියෙනවා තව ඒ වගේ මාළු මිරිස් జాතිය. ඒක අර සැරේ කරන්නේ. මොකද අපි කරන්නේ? වැටකොළු තියෙනවා මෙතන. මොකද්ද? මේක තිබෙන්නේ. හැබැයි අතන ඒක සයිස්ම තමයි නේ. ලොකු වෙන ගන්න. අතන කේ කොළ තිබුණ නැද්ද දන්නේ අපි කොළ කොහොමද අයින් කරන්නේ අයින් කරපුවම ගත්තා නම් හරි. අර මොනවද අතන තියෙන්නේ එතකොට? ඒක අර චයිනීස් මේ මොකද චයිනීස් මොකක්ද එක. ඒක සෙට් නැද්ද? ඒක අපේ ඒකට හොඳ තෙල් දාලා වගේ පාට. ඔක මොන කළද දාන්නේ එතන? මේක උයලා කන්නේ කී. එන ඔක. එකක් ඇතිද? ඇති අම්මෝ. යා. මේ කියන්නේ ටොප් මොකද කුක් කරපු නැති ඒවා? ඊළඟට බලන්න. අනිත් 24ක් තියෙනවා. ඔක් කීයද? 4යි. ඒතකොට අර එක එකයි යනවා. එහෙනම් ඒකකුත් ගම්මුද? ඕකට. මේකයි එකයි. ඔව්. අපි ඒතකොට මේක සෙට් වුණොත් අපිට එතකොට ඊළඟ පාර මේක විතරක් ගන්න පුළුවන් නේ. මේක මීඩියම් අරක සෝෆ් මොකද මීඩියම් එක ගන්න නෑ අපි දන්නේ නෑ නේද කීටි මොකද්ද දෙන්නේ වෙන්නේ කියලා තමයි බොච්ච ගන්නත් දැන් අපි යන්නේ
මර බෑද මම මේක දාගෙන තල්ලු කරගෙන යන්න මට ඇවිදිනවා. එතකොට අපි දැන් බොන්චි විතරද ගන්න තියෙන්නේ? මං එන්නම් මෙහෙන්. ඒ අර මෂ්රූම් මේක ලොකු මේක 16 ගන්න ඉඳන් 18 කළා ඒක. මේ මොන මේ මීත් මල් ගෝනේ මෙද මේ? මේක කඩලා තියෙන්නේ. අපෝ ඒකද තියෙන්නේ? නෑ තියෙනවා. ඉතින් ඒක ගන්න එපා. ඔච්චර ගොඩක් ඕනේ නෑ. ඉපායි. මෙච්චරක් ඇති අපිට. හැබැයි කඩලා කවුරු හරි. කවුරු හරි කඩලා භාගයක් අරන් ගිහලාද කොහෙද? ඔව් ඒ අපිට වගේ පොඩක් ඕන කරලා මාර්ඩයල් ගන්නේ. මේක චුට්ටක් දෙන්න. බලමු යන්න. මෙන්න මේක මොකෝ? චුට්ටද? මේක චුට්ටක් කොහෙද? ඔව් සෝරි. ඉතලක් තියෙනවා. කමන්නේ මේක ගමු. මේක හොඳයි නේ. ඕකේ හොඳයිද බලන්න නැතුලේ. හොඳයි නෑ. ෂේප් මේ මොනවද බණ්ඩක් කනේ? වට්ටක්. මෙන්න මෙයාට වැටකොළු කරලක් ඕනලු වීකෙන්ඩ් එකට ගන්න. අපි ආයි වැටකොළු කරලක් ගන්න. හඩි එකක් තියෙනවා. ඕක. ඔව්නේ ඔක පොඩි වෙනවනේ තින්නේ. එන්න තියොක් ගන්න. ඒක හොඳ එකක්ද දන්නේ මේ ලාපාන්න කියන ඒවා තමයි හොඳ. මට හිතෙනවා මේවයි හොඳ කියලා. මන් දන්නේ. මොකද මේක තමයි හොඳ. මං හිතන්නේ. මට හිතන්නේ. මට හිතෙන්නේ ඒකක් ගමු. ලාපාට එක? ලාපාට ඒවා කන්න හොඳ නැද්ද දන්නේ? නෑ ඒක තමයි හොඳ මං හිතන්නේ. මේවා මෝරලා වෙන්නේ නැති කියලා හිතනවා. නැද්ද? මන් දන්නේ කොහොමද? හොයලා තියෙන පොඩි මේක ගන්න කෝකේ කන්න දෙයක් නැති වෙන හොඳේ. මේක දෙපැත්තටම නේ. මේ පැත්ත කොළ පාටයි මේ පැත්ත ලා පාටයි. තෝරන වර්ග එකක්ද හොඳ ගත්තේ. මන්න කියන්නේ අන්නරක් ගන්න කියලා කමන්නේ. අප්පු බෑ ඒක පඩි වෙන්න. නෑ ඔය අතේ තියෙන එක හොඳයි වගේ. මෙන්න මේක. නෑ ඒක. රුවට තනිය මන් කියන්නේ. දන්නේ ඉතින් මට තේරෙන්නේ මේක? නෑ. ඒක මේ තුවාල වෙනවා වගේ තිබ්බට කමක් නැද්ද? ඒක කමන්නේ ඉතින් ඔය පොත් කන්නේ නෑ නේ. පොත් කනවද? නෑ නේ. ඒක හැබැයි මෙහෙම එදෙනවා. අනේ මන්ද ඕවා ඉතින් තෝරන් තේරෙන්නේ අපි නටන. මේක නම් හොඳයි වගේ. මට හිතෙනවා මේක හොඳයි කියලා. ඕක හදලානේ කවුද? ඒකත් එක තව කඩුක් කෑල්ලක් ගන්න. දෙකක් මෙහෙම එකතු කරලා. මේ කඩේ මිනිස්සුන්ට විකුණ ගන්න බැරි ඉట్లా තියෙන ඒවා ටික ඔක්කොම දාගෙන යනවා. ඔය තියෙන එක කරලක් ගන්න. නෑ මම. මෙන්න මේ කරලා ගන්න. මේක හොඳයි. ඒක කොල්ලා පාට නෑනේ. මේ තියෙන්නේ මෙතන තියෙන ලාපාට මෙතන තියෙනවා. මේ ඒක නිකන් මැලවිලා වගේ මේ එපෙනවා. එහෙනම් ඒ මේක ටිකේ මුකුත් නෑ මං හිතන්නේ. ඒකේ මේ පොඩ්ඩයි මොකක් හරි වුණත් වෙන්නේ. මේ විතර ටික හොඳයිනේ. මේ අයියෝ. මට හිතෙන්නේ මං හරි දෙයක් ගන්නවා වගේ. නෑ උනක් ගන්න. මෙන්න මේක එහෙමනේ. එහෙනම් උග. මේක? ඒක හොඳයි. අපි මේ තෝරලා ගන්න නරක එකක් නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න. මොනවද වෙන්නේ? වැටකොළු. වැටකොළු තෝරන්නේ කොහොමද කියලා. එතකොට අපි ඊනක පාර වැටකොළු තෝරනකොට ඔයාලගෙන් උපදෙස් අරගෙන තමයි තෝරන්නේ. හරි එන මේක අරගෙන යන්න. ජස්මින් රයිස් කොහෙද තියෙන්නේ? මෙතන රයිස් තියෙන තැනක්නේ. මෙතන රයිස්. මෙතන රයිස් තියෙන තැන නේද? මෙතනින් බලමු ජස්මින් රයිස් එක. 6 ගානයි හලෝ. 9යි ගානයි. ටෙන්ගෙත් තියෙනවනේ එක එක හාල් જાති. එකම හාල් જાතිය නෙමෙයි කන්නේ නේ. මොනවද කරන්න අපි අනිත්? ඔව් මේ තියෙන එක ගම්මුනේ. හොඳ වෙයිද? දන්නේ අපි හොඳ ඇති කියලා හිතමු බලන්න. කාලා බලන්න. ජස්මින් රයිස් try කරන්න. ඔව්. මෙයාලගේ චිකන් තායිස් නම් අඩුයි නේ. මේ තායිස් නේ. නෑ මේ බ්‍රෙස්ට් එක. එතන මේකත් තායිස් නේද? ඔව් තායි. ගන්ද? ඕ.
ඉන්න ලංකාවේ හුඟක් අයගේ පියතම කෑම. පහයි ගානයිනේ. ඒ අර ඔලුවත් එක්ක එක. ඉතින් ඔලුවත් එක්ක ගමු. ඒක ගමු. ඒ ඉතුරු ටිකෙන් අපි චිලි පේස්ට් එකක් හදමු. ඔලුව දාලා චිලි පේස්ට් එකක් හදමු. ඇයි ඔලුව අපිට කන්න බැරිද? ඒ මොකද? ඉස්සරගෙන උනත් ඔලුව කන එක හොඳ නෑ නේද? ඔයාලට ඔලුව කාලා පුරුදු නැද්ද? පාලෙක උනත් ඔලුවක් කන්න කැමති නෑ. මෙන්න මේ කට්ටිය කාලයකට පස්සේ ටැංකි ටික අස් කරලා. කමන්නේ වැඩි වෙන්නේ නැහැ නේ. නේද ඉතින් සතියට මොන ඕනේ නේද? Oh, that's fine. Yeah, it's okay. Like gonna be, I think. No, that's it. Thank you so much. Have a good one. ඔන්න මේ ටික තමයි අපි සතියට ගත්තේ. මේ ටික ගත්තට ඊට පස්සේ අමතරව තව කැවෙනවා. ඒවා කඩවල වලින් කැවෙන ඒවා. උයන ටිකට මෙච්චරනේ. සතිය දවස් වල කැවෙන්නේ නැහැ. වීකෙන්ඩ් එකේ තමයි කඩේ කැවෙන්නේ එළිය. මේ කිම්චි. Kimchi. Sweet and spicy kimchi. sesame oil ගන්නවද මෙතෙන්ට අපි? අපි රාමෙන් කන්නේ නැද්ද? නෑ රාමෙන් කන්නේ. අපි මම කන්නේ. මන් දන්නේ ඔයා කනවද නැද්ද කියලා. මන් දන්නේ කොහොමද ඒක ඔයා තීරණය කරනවා. මගෙන් අහන්නේ ඔයාට ඕන ඔයා ගන්න. මට ඒක ලාභයිනේ. හරි ගන්න. නෑ අනිත් ඒවා 9 ගන්න මං හිතන්නේ. ඒ වුණාට ඉතින් කැලරිස් තමයි මේ. ඒකේ ලාභ නෙමෙයි මේ අඩුයි. ඒ ඕනනම් අරගෙන බලමු. try කරලා බලමු. අදිසියත් සෙට් නැති වුණා. ඔව් නේ. එන එකක් කරන් යන්න. නැත්තම් මේක ලාභයිද? හතරක් හයට. මෙන්න මේක අපි try කරද්ද? මේක මට හිතෙනවා මේ ගොඩක් ඒක අපි try කරාද මන්ද? ඒක රසයිනේ. රසයිලු කාලක් නැතුව. මෙන්න මෙතන කජු තම්බු පොදිය. මේකට ලුණු දාලා ඇද්ද? මේක කියලා. තියෙනවනේ සෝස් ටික. මම එකක් ගත්තා මේක. මොකද්ද? මදකින් මේ ආචීසිය යනකම්. මේක රසයි. කීයද ඒක? 4 යනවා. එකක් ගන්න වැඩිය ගන්න එපා. කැලරි. දැන් සීනි කන්නේ නැහැ කියලා. දැන් ඔයා සීනි yang ini ini kan lagi nanti sini makan deh ya oh udah deh kan ini barbecue sauce ini apa tiga nih sesame oil mang hitannya ada berarti apa nanti ini mam meterin gatin ini beda kok sesame nya හොයාගත්ත sesame oil roasted sesame oil වෙනද ගන්නේ roasted එකද?
සෙසමි චිලි ඔයිල් එකකුත් තියෙනවා. ආට්ටේ මේක පියෝ සෙසමි ඔයිල්. සෙසමි චිලි ඔයිල් උනක් කවන්නේ නැහැ එපා පියෝ ගමු. අපි චිලි දාන්නකෝ. හා මේක හා මේක ගන්න. මේක අපි පියෝ එක. එතකොට මේක මොකක්ද? දන්නේ. මේකත් පියෝ. හැමෝම කන්ෆියුස් වෙනවා මේකේ තියෙන විදියට. ඒක කියන්නේ අර මිනිස්සු කොච්චර අමාරුද කෝල් එකකින් හොයාගන්න කියලා. නෑ මෙතන ගොඩක් වර්ග තියෙනවා. ඔය චිලි පෙස්ට් එකක් හදනවා ඒක. ඒ වුණාට එහෙම ගමුනේ. හරි. චිලි පෙස්ට් එකක් හදනවා නම් ඉතින් ඕනේ. මෙයාලගේ බෝතල්. ලංකාවේ හකුරු දාලා තියෙනවා වගේ අර මේකේ භාජනය ඇතුළේ. ඔව්. මෙච්චරයි. අවා කියනකො හිතන්නේ කීයක් යනවා කියලාද? නිකන් හිතලා කියන්න. 70. මං කියනවා 43ක් බලමු. ඕනේ නේ කාට් එක ගෙනියන්න පුළුවන්. යාළුවනේ අපි වැරදි 52යි 72 ගියා. ඔය 60ක් කිව්වා. ඉතින් මම 40 ගණන් කිව්වා. ඒතකොට දෙන්නම මැද. මේ ටිකට අපිට ගියා 52යි 72ක්. වැඩිපුරම ගියේ මොනවටද? ශ්‍රිම්ප්. ඒ ටිකට විතරයි වැඩිපුර කියන්නේ 12යි මාළු ගන්න ගියේ. හරි. මෙච්චර තමයි අපි බලමු මේ සතියට අපිට මේ ටිකෙන් ලබන සතියට මේ ටිකෙන් ෂේප් වෙන්න පුළුවන්ද කියලා. මෙන්න මේ වගේ කඩගාමින් යනකොට තමයි ෂේප් වෙන්න බැරි වෙන්නේ. බලාගෙන දෙකිනාගේ. මට කේක් ගාවින් යන්න ගිය විදිහට මෙතන හදලා තමයි. ආයෙ ප්‍රකාර කියනවා. මාළුමේ. අරක වහලානේ. අපිට මාළු මිරිස් ගන්න යන තියෙන තැන. මෙතන යන්න තියෙන්නේ. අපිට තව එකක් ගන්න තියෙනවා ලබන සතියේ යන්න මේ මාළු මිරිස්. ඒක මෙතන නැහැ. අපිට ඒව ගන්න යන්න වෙනවා තාරිකක එහාට ඒ කඩේ දැන් වහලා එහෙමුණත් ඒක ඒ සුපර් මාකට් එකක්. අපි ඒකට එහෙමුණොත් ලබන සෙන්සුරාත් තමයි යන්න වෙන්නේ. දැන් ආයෙ සිකුරාද හෙට වැඩ. ආයෙ එහෙමුණොත් ලබන සතියේ සෙන්සුරාද වීඩියෝ එකේදී අපි ඒ සුපර් මාකට් එක බලමු. දැන් එන්නේ හැබැයි 8 වෙද්දි කලුවර වෙනවනේ. ඔව්. කලින් නම් විතරනකම් එළිය තිබුණා. දැන් මේ 8යි ගානක් පොඩ්ඩක් කලුවර වැටිගෙන එනවා. හරි එහෙනම් අපි ලබන සෙන්සුරාදා අලුත් වීඩියෝ එකකින් අමු. ඉන්නම්. බයි බයි.